අපි මේ ලෝකෙට කුමද්ද දායාද කරේ? සියවස් ගණනාවකට පසු ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදීම කියන වචනේ කිව්වේයි. අපි ඒක නිකම්ම කිව්වා නෙමෙයි. ඒක ඇත්තම සත්‍යයක්. ඒ සත්‍ය අප අවබෝධ කළා කිව්වේ බොරුවට එහෙම නෙමෙයි. ඒක මුසාවක් නෙමෙයි. ඒක ඔබට නිකන් කිවීමෙන් පළක් නෑ වචනකින්. ඒ නිසා අපි ප්‍රතිපදා අපි පුහුණු වුණු ආකාරය ප්‍රායෝගිකව ඒ කටයුතු කරපු ආකාරය සැබෑ ලෙසම ඒ ආත්ම සංඥාව ගිලිහෙන ආකාරය ආත්ම සංඥාවෙන් ගිලිහුණු ස්වභාවය තුළ භාවනාවට යොමු වන ආකාරය. මේ භාවනාව කියන එක ලොකු දෙයක් නෙමෙයි. මේ විදර්ශනා භාවනාව ගැන කතා කරන්නේ. අද භාවනාව කියන්නේ අපි ගොඩක් වෙලාවට සමතේ තියෙන දෙයට. සමත භාවනා පන්ති කියලා අපි බුරුමයෙන් ගෙන ආපු ඒ සංකල්පය තුළ තියෙන සමත භාවනාව. නමුත් මේ බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන්නේ පස්සක තවුස කරපු ආලාර කාලා මුද්දක රාම්පුදුර කරපු ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර්ථ ධ්‍යාන අර අරූප ධ්‍යාන වල ආකාසායතන විඤ්ඤාතන, අකිඤ්ඤාතන, නසන නාසඤ්ඤාතන වල ඒ කියන ධ්‍යාන නෙමෙයි මේ බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන්නේ. එතන හිර වෙන්න එපා. ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකින් නිවන් දැකිය හැකි මහන්නේ කියලා මහා සලායතන සූත්‍රයේ බුදුන් වහන්සේ ලෝකෙට මනාකොට දේශනා කරනවා. ඕනම ධ්‍යානයකින් නිවන් දැකිය හැකි මහන්නේ කිය. එතකොට මේ දේවල් ඇත්ත වෙන්නේ නැහැ. කවුරුවත් ඔය අරූප ධ්‍යාන වලට ගිහිල්ලා නිවන් දකින්නවා කියලා ඒක වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම කවුරු හරි එහෙම කටයුතු කරනවා නම් ඒත් ඔහු නිවන් දකින්නේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධයෙන් පමණයි. ඔබ දන්නවා අපි දීර්ඝ කාලයක් ඔය භාවනාවෙම නියැලී සිටපු අය. අපි ඒ ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. ඒ නිසා ඔබ අමාරුවේ වැටෙනවා. ඔබේ ජීවිත කාලය බොහොම ටිකයි. ඒ නිසාමයි මෙහෙම කියන්නේ. ඔබේ ජීවිත කාලය ගෙවිලෙයි. ඔබ ආමිසේ හිටියත් ආමිසේ තුලම. ඔබ භාවනාව හිටියත් භාවනාව තුලම ගෙවිලෙයි. ඔබ සමාධිය කියලා සමාට හිර වෙලා සමාධි සුවයක ඉඳී. නමුත් ඒ නිවන නෙමෙයි. ඒ ජීවිත කාලය හිම ගෙවිලෙයි. ඒක නෙමෙයි මේ ධර්මයේ. මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කිරීමයි ධර්මය කියන්නේ. ඒ තුලයි ඔබගේ ඔය සිත හැදෙන හැටි ඔබට දකින්න ලැබෙන්නේ. සිත හැදෙන හැටි දැක්කොත් තමයි මැජික් කරන හැටි දැක්කොත් තමයි මැජික් වල මැජික් නැති වෙන්නේ. අපි ඒක නිතරම උපමාවකින් කියුවා. ඒ වගේමයි සිත හැදෙන හැටි දැක්කොත් තමයි ඒ සිතින් මිදීමකුත් සිද්ධ වෙන්නේ. එතකොට ඔබ සිත හැදෙන හැටි අවබෝධ කරගත යුත්තේ. බුදුන් වහන්සේ පස්සක තවුසගාව ආලාර කාලා මුද්දක රාමපුත්‍ර ඒ ගුරුවරුන් ගාව රූප ධ්‍යාන වල කටයුතු කළා. අරූප ධ්‍යාන වලත් භාවනා කළා. නමුත් නිවන් මඟ හමුුනේ නැහැ. ඒ නිසා ගුරුවරු අතහැරියා. මේක පිරිසිදුවට ධර්මයේ අපිට තියෙනවා දකින්න. අහන්නත් ලැබෙනවා. ඒක ඔබ බාර ගන්න කැමති නොවෙන්නේ ඔබ මේ භාවනා පන්ති වලට රැවටිලා ඉන්න නිසායි. මේක එහෙම දහමක් නෙමෙයි. බුදුන් සිද්ධාර්ථ තාපසතුමා විදිහට ඒ දුෂ්කර ක්‍රියා කරපු කාලේ හැමෝම දුෂ්කර ක්‍රියා කළා එන්න ඕනි කියන කතාවක් නැහැ. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන ඒ දේශනා කරන ධර්මයේ අහන මොහොතේම සෝතාපන්න වෙනවා මාර්ගඵල ලබනවා. අන්න කොණ්ඩඤ්ඤට වැටුණා අන්න කොණ්ඩඤ්ඤ. ඒ අවබෝධ වුණේ භාවනා කළා නෙමෙයි. ඒ ධම්සක් ප්‍රවචන සූත්‍රය තුළ ඒ පැහැදිලි කිරීමයි හේතුව. නමුත් අද අපිට තියෙන ධම්සක් ප්‍රවචන සූත්‍රයේ එදා බුදු සමයේ බුදුන් වහන්සේ දේශනා කරපු එකම ඒ ටික විතරයි කියලා අපි කාටවත් කියන්න බෑ. ඒක දීර්ඝ පැහැදිලි කිරීමක් ඒකාන්තයෙන්ම. ඊට පස්සේ දෙවනුවට දේශනා කළ අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනා මාලාව. ඒ අනිත් කොණ්ඩඤ්ඤ තාපසතුමා ඇතුළු අනිත් තාපසවරු ඒ මාර්ගඵල ලබන්න හේතු වුණා. එහෙනම් මේ පැහැදිලි කිරීමයි හේතු වෙන්නේ. ඔබත් මේ දේශනා හොඳින් අධ්‍යයනය කරන්න ඇති. ඔබට විශාල පරිවර්තනයක් අභ්‍යන්තරයෙන් වෙන්න ඇති. ඔබ ඊටාම දියුණු ස්වභාවයක් ඔබට දැනෙනවා වෙන්න ඕනි. ටිකෙන් ටික කෙනකෙනාගේ විදිහට ඒ සකස් වෙලා ඇති. ඔබ නිවන් දකිනවා. ඔබ ඒකාන්තයෙන්ම නිවන් දකිනවා. ඔබ ඊටාම වාග්යවන්තයි.
මේ බුද්ධෝත්පාද දේශනා මාලාව දියත් කරලා තියෙන්නේ ඒ නිර්මල ශ්‍රී සද්ධර්මයේ අඩංගු කරලයි. අපි ඔබට කිව්වා මේ ලෝකයට අපි දායාද කළේ මොනවද? මේ බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ ලෝකයට දායාද කළේ මොනවද? අපි එහෙම සම්මුතිය තුළින් කතා කරමු. සියවස් ගණනාවකට පස්සේ මේ දේ සිද්ධ වෙන්නේ. ඔබට දකින්න ලැබේ දශක ගාණක් ඔබ ජීවත් වෙලා හිටපු පොඩ්ඩක් පස්ස හැරිලා බැලුවොත් පිටිපස්ස හැරිලා බැලුවොත් ඔබ දන්නවා ඔබ උපදිනකොට මොනවද මේ දෙරණතලයේ තිබුණේ? ඔව් අපි ගාත කිව්වා. මම මේ මළුවට යනවා එනවා. බෝපත් බෝමුල් මට පෑගෙනවා. සමාව තීමගේ පව්හර වෙනවා. බෝ රජුනේ මට අවසරද. කොයිතරම් සුන්දර වාක්‍යයක්ද. මේ අපි යුගයක අපි දන්නා පානදුරේ අරිදම්ම හාමුදුරුවෝ මේ විදිහට විශාල පිබිදීමක් ඇති කරා. මේ බෞද්ධයාගේ අවදි වීම සඳහා නිවන් මඟ විවර වෙනවා කියන ඒ සංඥාව එතනක් තියෙනවා. ඒ අවදි වීම තුළ. ඒ වගේම ඔබ දන්නවා අනගාരിക ධර්මපාලතුමා මේ යුගයේ විශාල මෙහෙයුමක් කළා තියෙනවා. මේ බේබදු කමට කොටු වෙලා අධ්‍යාත්මයේ පිරිහුණු සමාජයේ ඒ බේබදු කමින් ගොඩ ගන්න ඕනි කියන ඒ උතුම් පරම කටයුත්ත. ඒ වගේම අපේ සදාචාරයට මේ බෞද්ධ සංස්කෘතිය තුළ විශාල පිනිබින්දුවක් වැටුණා. ඒ කාන්තාරයට වැටෙන පිනිබින්දුවක් වගේ. ඒ ආධ්‍යාත්මික දියුණුව කරා යමු වුණේ බෞද්ධ සංස්කෘතිය තුළට. ඒ අනගාരിക ධර්මපාලතුමා. ඒ අතර විශාල පිරිසක් ඉන්නවා. අපිට වචනෙන් කියන්න බැරි තරම් විශාල පිරිසක්. ඒ විදිහටම යුග පෙරලියකට මේ යුගයේ 2500ක් ගිය තන ගෞතම බුද්ධ ශාසනය පිවිදෙන්න කටයුතු කරපු හේතු වුණු වචනෙන් හරි එක ක්‍රියාවකින් හරි හේතු වුණු අය විශාල පිරිසක් ඉන්නවා. කැපිලා පේන අපි කතා කරන වචන ටිකක් තමයි අපේ චරිත විදිහට පෙන්වන්නේ. නමුත් ඒ යට සැඟවුණු විශාල පිරිසක් සිටින බව නම් ඔබත් දන්නවා. මිගෙට්ටුවත් ඒ ගුණානන්ද පානදුරේ ආර්ය ධම්ම හාමුදුරුවෝ ඒ වගේම හික්කඩුවේ මේ වගේ අපිට කියත හැකි විශාල පිරිසක් කවි විදිහට ලියලා තොටගොමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ මේ වගේ විශාල පිරිසක් මේ පිබිදීමට හේතු වෙනවා මේ යුගයේ. ඒ සියල්ලෝම සාදු සාදු කියලා ඉස්සර වන්දනා කරනවා. ඒ අය නිසාම තමයි පිබිදීමත් හේතු වෙනවා. මේ අපට මේ සත්‍ය මේ තරම් දුරට ඉස්මතු කරගන්න හැකියාව ලැබෙන්නේ. අපි හරි නිර්මලව හරි නිහතමානීව මේ දිහා බලන්න ඕනේ. නැත යුගයේ සෝමහාමුදුරුවෝ කොයිතරම් දායකත්වයක් දීලා තියෙනවද? මේ පන්සල් වලින් දේවාල ටික අයින් කරගන්න කියලා. ඒ දීපු පණිවිඩය අති විශාලයි. අදටත් ඒක කරගන්න අපේ හාමුදුරුවන්ට ඇයි අපේ හාමුදුරුවෝ අදක්ෂ වෙලා තියෙන්නේ? පන්සලට එන පඳුරු ටික නිසා දේවාලේ තියාගෙන ඉන්නේ. අපිට ඒක හොඳට තේරෙනවා. ඔබත් අප සියල්ලම මිනිස්සයෝ. අපිට මේක තේරෙනවා. කවුරුත් අපිව රවට්ටන්න අවශ්‍ය නැහැ. අපි හේුවේ ධර්මයේ. අපි පුංචි කාලේ අපි කියපු කතාවක් තමයි කවුරු රහත් නොවුනත් අපි රහත් වෙනවා. අපි කොට කලිසමක් ගහගෙන ওই වෙරළු ගහට පොළු ගහන වෙලාවේ අපිට දැනුණු දේවල්. මේ වයසට ගිහිලා ළමයි හදලා මැරිලා යන එකද ජීවිතේ. මේ මිනිස්සු දිහා බැලුවම අපිට පේනවා රුපියල වටේ යනවා නේද? මේ ගමන අවසානයේ වයසට ගිහිලා මිය යනවා නේද? අපි පුංචි කාලේ දැකපු කතාවක් තියෙනවා. අයියෝ මේකටද ඉපතුනේ. අපි ධර්මයේ දැනන්නේ නැහැ. අපිට එහෙම ධර්මයක් ඇහුනේ නැහැ. අපිට පටිච්චසමුප්පාද ධර්මය ඇහුනේ නැහැ. ඇත්ත. ඔබත් ඉන්නේ තියෙතන. දශක ගාණක් යහැයින් ඉපදුණු අය එතනයි ඉන්නේ. එතන ඉඳන් තමයි ගමන දකින්නේ. ඔව් අපි සමහර අයගේ සමහර දේවල් මේකට හේතු වෙනවා. සමහර වෙලාවට ඔවුන්ටම වරදිනවා. මේ යුගයේ එහෙම අය ඉන්නවා. එහෙම අය ඉන්නවා. මේ පටිච්චසමුප්පාද ධර්මයේ යම් වචනයක් හරි කිව්වා නම් ඒ වචන නිසා පිබිදුණු අයත් ඉන්නවා.
ඊට පස්සේ ඒ වෙන වෙන ඒවා කරා නම් ඒකේ පිරිහීමකුත් වෙනවා. උදාහරණයක් කියනවා නම් කිරිවැජ්ජ ඥානන්ද හාමුදුරුවෝ පටිච්චසමුප්පාද ධර්මයේ මුලින් පැහැදිලි කරන්න උත්සාහ කරා. නමුත් පැටළුණා. හිර වුණා පොත්වල තියෙන දෙයට. අන්තිමට ආමිසයට කොට වුණා.